මෙවර ICC T20 ලෝක කුසලානේ මුහුදෙන් දෙවන තරගය ඕමානයත් සමග පැවැත්වෙනවා හෙට උදෑසන 11ට. ඉතින් අනිවාර්යෙන් හෙට තරගයේ ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යයි. මොකද පළවෙනි තරගයේ ජයග්‍රහණය කළා මේ තරගයත් අනිවාර්යෙන් ජයග්‍රහණය කරොත් තවත් එක් තරගයක් පමණයි ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ. සුපිරි 8 කණ්ඩායමට යන්න කොහොම වුණත් ඊයේ ආරංචි වුණු විදියට අද කන්ෆර්ම් වුණා වනිදු හසරංග මේ වෙනකොට ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කරලා තිනවා ආබාධයත් එක්ක. ඔහු වෙනුවට දුෂාන් හේමන්ත තමයි තරගයට එකතු කරලා තියෙන්නේ. ඉතින් දුෂාන් හේමන්තගේ එකතුවත් එක්ක අද ශ්‍රී ලංකා සංචිතයේ පුහුණු වීම සිදු කරලා තිබුණා පල්ලේකඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කොහොමවත් මේ වෙනකොට අපේ පොයින්ට්ස් ටේබල් එක ගත්තාම B එකේ අංක 3ට තමයි අපි ඉන්නේ, ඕමානේ අංක 5ට ඉන්නේ. ඉතින් ඒකින්ද අපිට මේක අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ කිව්වේ. මොකද මේ වෙනකොට සිම්බාබ්වේ කණ්ඩායම එක් තරගයක් ජයග්‍රහණය කළා. ඔවුන් පොයින්ට්ස් දෙකක් අරගෙන දෙවෙනි අපිට වඩා උඩින් ඉන්න. අතරම දෙවෙනි ස්ථානට ඉන්නේ ඔවුන්. මොකද රන් රේට් එක අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායම පළවෙනි ස්ථානයේ රැඳෙන්නේ හොඳ රන් රේට් එකක් තියාගෙන. ඔවුනුත් එක තරගයයි තාම ජයග්‍රහණය කරලා තියෙනවා. නමුත් රන් රේට් එක හොඳ හින්දා ඔවුන් පළවෙනි ස්ථානයට ඇවිල්ලා තිනවා. සිම්බාබ්වේ 2, ශ්‍රී ලංකා කණ්ඩායම 3 වෙනි ස්ථානයට ඇවිල්ලා තිනවා. ඉතින් හෙට තරගය සහ තවත් එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕන. සුපිරි 8 කණ්ඩායමට යන්න. ඉතින් සුපිරි 8න් පස්සේ තමයි තීරණය වෙන්නේ ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ ඉදිරි අනාගතය කොහොමද වෙයිද කියලා. කොහොමුණත් හෙට තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි බොහෝ දුරට. හැබැයි ශ්‍රී ලංකාව සහ ඔමානය අතර T20 අවසාන අන්තර්ජාතික තරග 5ක් ගත්තොත් එහෙම තරග 5න් තරග 3ක් ජයග්‍රහණය කරලා තියෙන්නේ ඕමාන කණ්ඩායම. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙන තරග 2ක් පමණයි. අවසන් තරගය ජයග්‍රහණය කරලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම. ඊට කලින් පැවති තරග 3ම ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයේ හමුවෙත් පෙරදිලා තියෙනවා. ඉතින් ඒ අභියෝගයත් ශ්‍රී ලංකාවට තියෙනවා. ඉතින් ඒ අභියෝගයත් එක්ක හෙට දසුන් චානකවරුන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. සහ දුෂාන් හේමන්තගෙන් හොඳ එකක් ලැබෙයි කියලා ටීම් එකට අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ පිතිකරුවන් ටිකක් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක ලොකු ලකුණු සංඛ්‍යාවක් ලකුණු 160ක 170ක ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්නොත් අනිවාර්යෙන් ඕමාන් කණ්ඩායම පරාජය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන්. ඉතින් හෙට උදේට අපි අවලමු මොකද වෙන්නේ කියලා අපි අප්ඩේට්ස් එක්ක එකතු වෙමු.